Hello everyone, welcome back to my YouTube channel English with Anu. English with Anu YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. Today I am going to teach you a very special lesson. Has and have. මම අද ඔයාලට විශේෂ පාඩමක් කියලා දෙන්නයි යන්නේ has සහ have. වර්තමාන කාලයේදී අයිතිය ප්‍රකාශ කිරීමේදී ඉන්නවා තියෙනවා යන අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි has සහ have භාවිතා කරනවා. ඒකවචන කත්තුත් සමග hasද බහුවචන කත්තුත් සමග haveද භාවිතා කරනවා. අපි බලමු උදාහරණ ටිකක්. I have a car. මට කාර් එකක් තියෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී I සලකන්නේ බහුවචන විදිහට. ඒක තමයි අපි I සමග have භාවිතා කරේ. අපි පාර බලමු. I have a car. මට කාර් එකක් තියෙනවා. I have a puppy. මට බලු පැටියෙක් ඉන්නවා. She has a red frock. ඇයට රතු පාට ගවුමක් තියෙනවා. She has a bicycle. ඇයට බයිසිකලයක් තියෙනවා. He has problems. ඔහුට ප්‍රශ්න තියෙනවා. They have a land. ඔවුන්ට ඉඩමක් තියෙනවා. නම් වර්තමාන කාලයේදී අයිතිය ප්‍රකාශ කිරීම සඳහා ඉන්නවා තියෙනවා යන අදහස් ප්‍රකාශ කිරීමට අපි has සහ have භාවිතා කරනවා. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාලා පාඩමට සම්බන්ධ වෙන්න. මේ තමයි ලංකාවේ හොඳම YouTube නාලිකාව English with Anu. එහෙනම් මතකද has සහ have තමයි අපේ අද පාඩම. has have ඉන්නවා තියෙනවා යන අදහස් දෙකම ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි අයිතිය ප්‍රකාශ කිරීම සඳහා තමයි has සහ have භාවිතා කරන්නේ. I have a car. මට කාර් එකක් තියෙනවා. මට කාර් එකක් නැහැ කිව්වොත් අපි නෙගටිව් අදහස කොහොමද ප්‍රකාශ කරන්නේ? I don't have a car. I don't have a car. එහෙනම් බහුවචන කත්තුත් සමග නැහැ කියන්න don't haveද ඒකවචන කත්තුත් සමග නැහැ කියන්න doesn't haveද භාවිතා කරනවා. They don't have a land. ඔවුන්ට ඉඩමක් නැහැ. He doesn't have a bicycle. ඔහුට බයිසිකලයක් නැහැ. එහෙනම් අපි වර්තමාන කාලයේදී ඇත යන අර්ථයේ සහ නැත යන අර්ථයේ වාක්‍ය අපි හැදුවා. I have a car. I don't have a car. මට කාර් එකක් තියෙනවා. මට කාර් එකක් නැහැ. She has a red frock. She doesn't have a red frock. ඇයට රතු පාට ගවුමක් තියෙනවා. ඇයට රතු පාට ගවුමක් නැහැ. He has a bicycle. He doesn't have a bicycle. ඔහුට බයිසිකලයක් තියෙනවා. ඔහුට බයිසිකලයක් නැහැ. They have problems. ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. They don't have problems. ඔවුන්ට ප්‍රශ්න නැහැ. අපි ප්‍රශ්නයක් හැදීමේදී do සහ does මුලට ගන්නවා. Do you have problems? ඔයාට ප්‍රශ්න තියෙනවද? Do you have a car? ඔයාට කාර් එකක් තියෙනවද? Does she have a red frock? ඇයට රතු පාට ගවුමක් තියෙනවද? Does he have a bicycle? ඔහුට බයිසිකලයක් තියෙනවද? වර්තමාන කාලයේදී
අයිතිය ප්‍රකාශ කිරීමේදී ඉන්නවා තියෙනවා යන අදහස් ප්‍රකාශ කිරීමට අපි has have භාවිතා කරනු ලබනවා. එහෙනම් සබ්ජෙක්ට් එකක් ගන්නවා ඕනම සබ්ජෙක්ට් එකක් I, we, he, she, it, they, you අනි සබ්ජෙක්ට් සමග ඒකවචන කර්තෘ සමග hasද බහුවචන කර්තෘ සමග haveද භාවිතා කරනවා. I have, we have, they have, you have. He has, she has, it has. විදිහට තමයි අපි has have භාවිතා කරන්නේ. එහෙනම් මං හිතන්නේ අද පාඩම ඔයාලට අවබෝධ වෙන්න ඇති. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්. බයි.